මාළු පනිස් ඉවරයිනේ පුතා. වඩේ තියනවද වඩේ? වඩේ නම් තව හදන ගමන් තව ටිකක් වෙලා හිටියොත් කන්න පුළුවන්. එහෙනම් උඳු වඩේ. ඕම් බලන්නකෝ පුතේ ඉස්කෝලේ උදු පිට ඉවර වෙලානේ. ප්‍රින්සිපල් සර්ට කියන්න ඕනේ. අයියෝ මොනවද දැන් මේකේ මොනවත් නැහනේ. ඕන්නම් පෙපර්මින්ට් තියනවා දෙන්නද? පෙපරමින්ට්? එපා පෙපරමින්ට් එපා. එන ලොකු කෑමක්නේ. කාලේ වෙලා টয়ලට් එකටවත් යන්න වුණොත්. මේ අහපන්කෝ වඩේ හදන ගමන්වත් ඉඳලා වඩයක්වත් කාලා යමන්. අනේ ඔව් බං උදේට ගෙදරින් කාලා ආවෙත් නැහැ. පෙපරමින්ට් දෙන්න කතාව. හරි බං. ආයෙ තරහ ගන්න එපා ඉතින්. නෑ බං අපි මේ උදේට ගෙදරින්වත් කාලේ නැතුව මේ කැන්ටිමෙන් කන්න බලාගෙන ඉන්නේ. එහෙමුනම් පෙපරමින්ට් කන්නද බං කැන්ටිමට එන්නේ? ඒක ඇත්ත කතාව ඈ. ආන්න ඒකනේ. හරි හිටාංගු දැන් වඩේ හදන ගමන් කිව්වනේ. මේ අපි එහෙනම් දැන් පන්තියට ගිහිල්ලා වඩේ හදලා ඉවරුනාම එමුද? ඇයි උඹ මාටින්ද? වඩේ හදලා ඉවරුනාම මේ සුවඳ ඇවිල්ලා ඉබේටම ඇදිලා මේ කැන්ටිම ගාවට එන්න? නෑ මං කිව්වේ මේ ඉතින් අපේ කාලේ වුණත් යනවා නේද? නාස්ති වෙනවනේ. උඹ මේ ඉගෙන ගන්න එකානේ. මහ බූලුවේ. මචං ඒ උඹට කතා කරනවා. බූලුවා කිව්වේ උඹට. මේ අහපන්කෝ උඹලා රචනාව ලියාගෙන ආවද? අම්මට සිරි. උඹට ඒක මතකයිද බං? මං හිටියේ උඹලට ඒව අමතක වෙලා ඇති කියලා. මන් නම් ලියාගෙන ආවේ. මොකද මෙයා මේ නටන්නේ? අපෙත් ලියාගෙන ආවේ. අඩෝ මගේ කියනම් වචන 50ක් විතර තියෙන්නේ බං. අයියෝ ඕකයි බං උඹලා. මම නම් වචන 200ක් විතර ලියන්නේ නැති. වෙන්නේද? උඹ ඉතින් මාතුකාවට දාලව නෙමෙයි රචනාව ලියන්නේ. වෙනවල්පල් නෙලියන්නේ. හරි ඉතින්. කොහොම හරි මමනේ පන්තියේ වැඩියෙන්ම වචන ගාන ලියන්නේ. ඒ වුණාට වැදක් තියනවද බං? මාතෘකාවට පිටින් රචනාව ලියලා වැදක් නැහැ. උඹලා උඩ තේරුම් දන්නේ නැහනේ. හරි. දැන් උඹ ලියුවද රචනාව? නෑ මම ලියුවේ නෑ. මං කියන්නේ ඉතින් ලියන තාලේ හරියට ලියන්න ඕනි. මේ මං වගේ. අනේ උඹ නිකන් හිටා මාටින් වෙන්න කතාව. මහ බූලුවෙක්. කවුද මමද? නෑ මූ. ඒක මිසක්. ඒ කෝබන් වඩේ තාම නෑනේ. ඒකනේ බං. මීට වැඩිය හොඳයි අපි ගෙදරින් හදාගෙන කෑවනම්. ඒක ඇත්ත කතාව. මේ අහපන්. මේ ඇන්ටි කොවනේ වඩේ? හරි පුතේ හරි. මේ 5ක් හදලා ඉවරයි. ඔතන කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4 5යි මාත් එක්ක 6යි. අම්මට සිරි 6ක් ඉන්නවනේ බං. අවුලක් නෑ. බූරුවන්ට වඩේ කන්න හොඳ නෑ. ඒකනේ උඹට වඩේ කන්න හොඳ නෑ. බූරුවා කිව්වේ උඹට. ඉතින් බං ඔන්න ඔක තමයි වර්ණන්දතාවය කියන්නේ. දැන් මොකද්ද වැඩි වශයෙන්ම වර්ණන්දතාවයට බලපාන පාට දෙක? රතුයි කොළයි. රතුයි කොළයි වෙනස් කරලා අඳුර ගන්න බෑනේ බං. ඉතින් මම මේවනේ බං සයන්ස් කියන්නේ. ඉතින් උඹලා ඔළුවට දාගෙන ඉන්නේ සයන්ස් කියන විෂය හරි අමාරුයි කියලා. ඉතින් මේවා තමයි බං සයන්ස් කියන්නේ. අපිත් ඕවම ලොකුවට පාඩම් කරේ නෑ. දැන් උඹලා everything is physics කියලා අහලා තියෙනව නේද? ඇත්ත තමයි බං. ඒව ඇත්ත. ඉතින් ඔය වගේ පොඩි දේවල් තමයි ෆිසික්ස්. ඒ කියන්නේ දැන් ලෝකේ වෙන දේවල් තමයි ෆිසික්ස්. තේරෙනවනේ? ඉතින් අහගෙන නෑ. ඉතින් ඔයාලා ඒක ලොකුවට අමාරුයි කියලා හිතට දාගත්තොත් තමයි එක්සෑම් එකට ලකුණු අඩුවෙන් ගන්න. අහගෙන නෑ. දැන් මට පේනවා ඉතින් අර පිටිපස්සේ කෙල්ලෝ ටික මොනවත් අහගෙන නෑ. කොහොම ඉතින් අහගෙන නැතුව ඉඳලා තමයි ඒ චුට්ටි දේවල් උඹලට තේරෙන්නේ නැත්තේ හරියට. උඹලා තමයි ඉතින් ඔය ලොකු වෙලා පාරක් අයිනේ දෙහි ගෙඩියක් එහෙම මිරිකගෙන ඉන්නේ ඉතින්. උඹලා අහගෙන නෑනේ. අම්මට සිරි දැන් සයන්ස්ද බං? සයන්ස් ඉන්නේ. මේ 4 වෙනි එකද? එහෙනම් සයන්ස් තමා. මේ සයන්ස් නම් අවුලක් නෑ බං. ඊළඟට සිංහල රචනා ටික තමයි ඈ. ඇයි ඉතින් උඹ ලිව්වේ නැද්ද? ලිව්වා බං. වාක්‍ය 5ක් 10ක්ද ලිව්වා. එහෙනම් අවුලක් නෑනේ. ඒ වුණාට එහෙම බෑනේ බං. වාක්‍ය 5ක් 6ක් මං වෙන්නදී අඩුවෙන්ම ලියලා තියෙන්නේ බං. අයියෝ බං ඕක මොකද්ද? මාත් වාක්‍ය 10ක් විතර ලිව්වේ. ඉතින් අද මං ලිව්වෙත් නෑ නැත්නම්. උඹට නම් එච්චර අවුලක් නෑනේ බං. සිංහල ටීචර් උඹට එච්චර බයින්නෙත් නෑ. අයියෝ හරි බං. දැන් කොහොමත් මේ පීරියඩ් එකේ අපිට පන්ති ඇතුළට යන්න බෑනේ. අපි දැන් බාගෙට යම කැන්ටින් එකේනේ හිටියේ. ඊළඟ පීරියඩ් එකේ සිංහල අපි බෙල් එක ගැව්වම ඊළඟ එකේම යමන්. ඔව්. එහෙනම් කොරිඩෝරෙටවත් ගිහිල්ලා ඉඳලා බෙල්ලෙන් දැවුවාම එමු. එතන මාරු යම. ඒ සිංහල ටීචර් මට බනීද බං? අනේ පිස්සු දෙයක්ෝ. දැන් ඔය උපාලියා උඩ පැන හිටියට ඕක අදාළ මාතෘකාවට නෙමෙයිනේ ලියන්නේ. ඌ හින්දා උඹ බේරෙනවා. ඌට තමයි හොඳටම බයින්නේ. ඕම් බලහන්කෝ මං හුණා කිව්වා වගේ කියන්නේ. ඒ වුණාට අනේ මන්ද බං.
නැගිටින්න. ආයිබෝවන්. දැන් ඊයේ දුන්න රචනාව හැමෝම ලියාගෙන නැති නේද? නොලියප කවුරු හරි ඉන්නවද? එහෙම ඉන්නවනම් දැම්මම ලියන්න පටන් ගන්න. පීරියඩ් එක ඉවර වෙන්න කලින් මට පෙන්නන්න. නැත්තම් කෙලින්ම ප්‍රින්සිපල් සර් ගාවට දානවා. දැන් ලියපු ඔක්කොම ටික පොට්ටි අරගෙන ඉස්සරහට එන්න. ඔන්න හැමෝම අහගන්න. සරණි කියන්නකෝ. මගේ සුරතලා බල්ලෙක්ය. ඌගේ නම ටොමි. ඌ කළු පාටයි. අන්න ඒක නම් ඇත්ත වෙන්නේ නැති. මේකෙත් කළු පාටයිනේ. පාලිත කටවාගෙන ඉන්නවා. සරණි දුව ලස්සනට රචනාව කියාගෙන ආවා. තමුසෙ මේ මැදින් ඇඩ් දානවනේ. නෑ ටීචර් ඉතින් මං කිව්වේ ඒක ඇත්ත වෙන්නේ නැති කියලා. සරණිත් කළුවිනේ. පාලිත අයෙම විහිළු කරලා තිබ්බොත් කෙලින්ම ප්‍රින්සිපල් සර් ගාවට දානවා. හරිද? සරණි කියන්න. මුණ්ඩ ලස්සනට රචනාවක් කියාගෙන ඉද්දි ගිනිපුක් ගාය මැඩම්. බනින්න නෙමෙයි ගහන්න ඕනි. හරි දැන් ඔයා කියන්නකෝ. ඒකනේ උඹ රචනාව කියහන්කෝ. හරි මැඩම්. මගේ සුරතලාගේ ඇඟේ ලොම් ගොඩක් තිබෙයි. විටක ඌ මා සමග සෙල්ලම්ද කරයි. බොරුනේ බං. බල්ලෝ කොහොමද මේකිත් එක සෙල්ලම් කරන්නේ? අපේ ඔව් බං මේකිත් එක සෙල්ලම් කරන්න නෙමේ. ඒක ළඟ ඉඳන් ඉන්නවත් බෑනේ බං. කටේ සද්දේ. ඌ පවුලේ සෑම දෙනා සමගම සතුටින් සෙල්ලම් කරයි. මම මගේ සුරතලාට හදවතින්ම ආදරය කරමි. ස්තුතියි. අන්න හොඳයි. ඒ වගේ රචනාවක් ලියන්න ඉතින් අපේ සරණිදුව හොඳට හිතලා තියෙනවා. ලොකුවට අඩුපාඩු නෑ. හැමතිස්සෙම ඌමූ දාන්නත් එපා. ඌමූ දාන්න නැතුවම ඉන්නත් එපා. එච්චරයි. මැඩම්. කියන්නකෝ. good morning. good morning. හරි දැන් රචනාව කියන්නකෝ. හරි මැඩම්. මගේ සුරතලා පූසාවෙයි. අඩෝ නියමයි ඈ. ගිනිගින්දර. උගේ නම පුරුපුරු. මොකද්ද? ඇයි පුරුපුරු කියන්නේ? නෑ මැඩම්. ඌ කොයි වෙලාවෙත් පුරුපුරු ගානවනේ. කියන්නකෝ. මගේ පූසා පොඩි. උගේ නැට්ට කොටයි. අඩෝ මරුවා. මේ වගේ රචනාවක් නම් අහලා නෑ මීට කලින් මෙහෙමයි කසුනා. මගේ පූසා අලු පාටයි. මගේ හුරතලා වන පූසාගේ අම්මා කළු පාටයි. උගේ අම්මා මට පෙන්නන්න බෑ. මට විතරක් නෙමේ අපේ ගෙදර කාටවත් පෙන්නන්න බෑ. උගේ නැට්ට දිගයි. මැක්කො ගොඩයි. කළු පාටයි කෑ ගහනවා වැඩි. මම ඊයේත් ඌට පයින් එකක් ගැහුවා. කසුන් ඵලයන් යන්න. කසුන් තමුසේ මේ පීරියඩ් එක ඉවරලා ඔෆිස් එක ගාවට එනවා. මට ප්‍රින්සිපල් සර්ට මේක ගැන කියන්න ඕන. කෝ පාලිත ටග්ගල එනවා. කියනවාකෝ. මගේ සුරතලා ගිරවා වෙයි. ඌ කොළ පාටයි. උගේ බෙල්ලේ රතු පාට මාලයක් ඇත. එම රතු පාට මාලය නිසා ඌ තව තවත් ආඩම්බර වෙයි. ඒ වුණත් මම නම් එය මගේ මොන පැත්තකටවත් ගණන් ගන්නෑ. මගේ සුරතලා හැමතිස්සෙම පෙත්තපත් කෑවා කියයි. එහෙම කියන නිසා අපි ඌට කන්න දෙන්නේ නෑ. මොකද ඌ හැමතිස්සෙම කාලා ඉන්නේ. ඌ ගොඩක් කොළ පාටයි. මම මගේ සුරතලාට හදවතින්ම ආදරය කරමි. ස්තුතියි. තමුසෙත් කසුන් ගාව මිදගෙන මේ පීරියඩ් එක ඉවරලා ඔෆිස් එක ළඟට එනවා. දැන් ඵලයන් යන්න. බණ්ඩාර එනවා. මිස්. කියනවා බලන්න. මිස් මේකයි. මට සුරතලෙක් නෑනේ. තමන්ගේ සුරතලා ගැන රචනාවක් ලියන්න සුරතලෙක් ඉන්න ඕනිද බණ්ඩාර? හිතලා හරි කියනවා. එහෙම හිතෙන්නේ නෑ මිස්. හිතලා කියන්නත් මට සුරතලෙක් නෑනේ මිස්. ඕන්නම් අපේ අල්ලපු ගෙදර වල්බල්ලෙක් ඉන්නවා. ඌ ගැන කියන්න. පුංචි මහත්තයාත් යන්න අර දෙන්නත් එක්ක ඔෆිස් එකට එන්න. නෑ මිස් මට ඕන්නම් අරෝ ගැන කිව්ව හැකි. ඵලයන් යන්න මෙතනින්. උපාලිනවා. කියන්නද මැඩම්? යපන් ඉතින්. මගේ සුරතලා මැක්කා වෙයි. මැක්කා? ආයිසේ තමුසේ කොහෙන් ගියත් මැක්ක ගැනනේ ලියන්නේ. මුහුදු වෙරළ ගැන ලියාගෙන එන්න කිව්වා මැක්ක ගැන ලියාගෙන ඇවිල්ලා. පවුල ගැන ලියාගෙන එන්න කිව්වා මැක්ක ගැන ලියාගෙන ඇවිල්ලා. තමුසේ කොහෙන් ගියත් මාර්තුකාවට පිටින්නේ ඔය ලියන්නේ. දැන් මගේ සුරතලා මැක්කා වෙයි කියන්න තමුසේ මැක්කෙක් ඇති කරනවද ඔයි? මේක හරියන්නේ නෑ. තමුසෙලා ඔක්කොම දැන් මාත් එක්ක ඔෆිස් එකට යන්. හෙට රචනාව දාගන්න පොල් ගහ. හෙට මොකද්ද? පොල් ගහ. ඔන්න උපාලි තමුසේ හෙට මාර්තුකාවෙන් පිට යන්න බෑ. පොල් ගහේ මැක්කෝ යන්නේ නෑනේ. නේ? හෙට මම මුලින්ම ගන්නෙ තමුසේගේ රචනාව. මම මේ ගැන කුමාරි මිස්ටත් අපේ ප්‍රින්සිපල් සර්ටත් කියලා තියන්න. දැන් තමුසෙලා 4 දෙනා මාත් එක්ක ඔෆිස් එකට යන්න එනවා. කෝ පොලිමට අත් බැඳගෙන ඔෆිස් එක ගාවට. ළමයි හෙට රචනාව පොල් ගහ මේ සරණි දුවගෙන් කොපි කරනවා හැම නෙමෙයි.
කොටින්ම සර් මම සර්ටයි කුමාරි මිස්ටයි එන්න කිව්වේ දැන් ඔය ඔතන ඉන්න ළමයා රචනාවක් දුන්නාම මාර්තුකාවෙන් පිට ගිහිල්ලා වෙනම අර නිකන් එයාගේ මතේක නිකන් මැක්ක ගැන ලියනවා රචනාව. එහෙමද? හරි හරි අපි බලමුකෝ. හරි ඔන්න උපාලි අද ප්‍රින්සිපල් සර්ුත් ඉන්නවා කුමාරි මිසුත් ඉන්නවා මාත් ඉන්නවා. දැන් තමුසේ අද මාර්තුකාවට පිටින් යන්නේ නැතුව හොඳ රචනාවක් කියන්න ඕන ලියාගෙන ආපු. හරි ටීචර්. හා කියන්න බලන්න පුතා. ප්‍රින්සිපල් සර්ගෙන්ද කුමාරි මිස්ගෙන්ද අපේ සිංහල ටීචර්ගෙන්ද අවසරයි. මා මෙතෙන්න පැමිණියේ පොල් ගහ ගැන රචනාවක් කීමටයි. පොල් ගහ යනු ශ්‍රී ලංකාවේ බහුලව වර්ධනය වන ගස් වර්ගයකි. ශ්‍රී ලංකාවේ පොල් වතු පිටින්ද ඇත. එයින් අපට වැටහෙන්නේ පොල් ගහ යන ඒ මහා වෘක්ෂය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම බවයි. ෂා හොඳයිනේ. බලන්න සිංහල ටීචර් මේ ළමයා හොඳ රචනාව කියනවානේ. ඒකනේ සර්. අද මටත් හිතාගන්න බෑ. පොල් ගහේ සෑම කොටසක්ම මිනිසුන්ට අත්‍යවශ්‍ය වන බව නොඅනුමානයි. විශේෂයෙන්ම පොල් ගහේ පොල් මිනිස්සුන්ට එදිනදා ජීවිතයට උපකාරී වෙයි. ෂා ඇත්තටම හොඳයි පුතා. ඔයා කියාගෙන යන්නකෝ. මේ සිංහල ටීචර් අපිට බොරු කරනවද මන්ද? thank you sir. පොල් ගහේ හරක්ද බඳිති. හරකාගේ ඇඟේ මැක්කෝ සිටිති. මැක්කා කළු පාටයි. ඌට කකුල් 4ක් තිබේ. මැක්කා යනු ඊට කුඩා සත්වයකි. සමහර මැක්කන් හරක්ගේ පමණක් නොව බල්ලන්ගේ පූසන්ගේද පවා ඇඟේ සිටිති. ආ මම කිව්වා නේද සර්?